pregnancy and baby tips අපේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු pregnant කාලේ සාමාන්‍යයෙන් පොදුවේ අම්මලා අතින් වෙන වැරදි කිහිපයක් ගැන. ගැප් ගැනීම කාලය කියන්නේ සාමාන්‍යයෙන් මවකගේ සංවේදීම, ඊටමත් සංවේදීම කාලයක් වගේම ඊටමත් වගකීම් සහගත කාලයක් වෙනවා. ඉතින් මේ කාලයේදී සාමාන්‍යයෙන් පොදුවේ අම්මලා අතින් වෙන වැරදි කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්න ලෑස්ති. මෙහිදී පළමුවෙන්ම ගන්න පුළුවන් ප්‍රධානම කාරණයක් වෙන්නේ ආහාර. ආහාර සහ පෝෂණය සම්බන්ධ වෙන වැරදි ගැටලු, වැරදි මත. ඒ අදහස් ගැන අපි අද කතා කරමු. මෙහිදී දෙන්නෙක් වෙනුවෙන් ආහාර ගන්න ඕනි කියලා සාමාන්‍ය ගර්භණී කාලයේදී මතයක් තියෙනවා. මෙහිදී මේ මතය නෙමෙයි වැදගත් වෙන්නේ, ගුණාත්මක ආහාරයේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීම තමයි මෙහිදී ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම මෙම වැඩියෙන් කෑම ගැනීම, ආහාර ගැනීමෙන් වෙන්නේ බර වැඩි වෙලා, අධික ලෙස බර වැඩි වෙලා සීනි, දියවැඩියාව වැඩි වෙලා අධිරුධිර පීඩනය වැඩි වීම තමයි මේ කාලයේදී ආහාර වැඩියෙන් ගැනීමෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම ප්‍රධාන වේල් තුන මගහැරීම. ඒ කියන්නේ කාර්ය බහුලත්වයේ හරි උදේට වමනේ යන නිසා හරි ඒ වගේ හේතුන් නිසා මේ ප්‍රධාන ආහාර වේල් මගහැරීමෙන් වෙන්නේ කලෙලයට මෙය ඍජුවම බලපානවා. ඒ නිසා ප්‍රධාන වේල් ටික අනිවාර්යෙන් ගන්න ඕනි කියන එක මෙහිදී මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ප්‍රමාණවත් තරම් ජලය නොබීම නිසා විචලනය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මලබද්ධය ඇති වෙන්න පුළුවන්. මූත්‍රා ආසාදන සහ ප්‍රසව වේදනා ඇති වෙන්න පුළුවන්. දිනකට ජලය ලීටර 2-3ක්වත් අතර පානය කරන්න ඕනි. ඒ වගේම අහිතකර ආහාරය කියන්නේ ශ්‍රනික කෑම, කෘත්‍රිම රසකාරක සහ සීනි අධික ආහාර, ඒ වගේම අඩුවෙන් පිසූ මස් මාළු, බිත්තර සහ අමු එළවලු වර්ග හරියට නොසේදූ ආහාර ගැනීම මෙන් ශරීරයට බැක්ටීරියා ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මෙහිදී වැදගත්ම කාරණයක් වෙනවා වෛද්‍ය උපදෙස් සහ ඖෂධ සම්බන්ධ වැරදි මෙහිදී කතා කළ යුතුම කාරණාවක් වෙනවා. මෙහිදී වෙන්නේ හිතුමතට ඖෂධ ලබා ගැනීම, සුළු හිස රදයකට කැස්සට හෙම්බිසාවක් වගේ දෙයක් හැදුනොත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසි වලින් පෙති අරන් පානය කරනවා. ඒක භාවිතා කරනවා. ඒ ඇත්තටම අනතුරුදායකයි. ඇතැම් ඖෂධ නිසා දරුවාගේ ශරීරයේ වර්ධනය අඩාල වෙන්නත් පුළුවන්. මෙහිදී ෆෝලික් ඇසිඩ් සහ විටමින් වර්ග මගහැරීම අම්මලා අතින් ගොඩාක් දෙනෙක් අතින් සිදුවෙන වැරද්දක්. මෙහිදී වෛද්‍යවරු නිර්දේශ කරන ෆෝලික් ඇසිඩ් සහ යකඩ පෙති, කැල්සියම් පෙති නිසි වෙලාවට නොගැනීම නිසා දරුවාගේ මොළේ සහ සුසුම්නා ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි සායනය. ඒ කියන්නේ ක්ලිනික් සහ ස්කෑන් පරීක්ෂණ මගහැරීම. මාසික සායන වලට සහ වෛද්‍යවරුන් නියම කරන ස්කෑන් පරීක්ෂණ නිසි වෙලාවට කරන්නේ නැති වුනහම දරුවාගේ මොනනම් හෝ ආබාධයක් තියෙනවා නම් අපිට ඒක කලින් දැනගන්න ලැබෙන්නේ නැහැ. ආන් ඒ වගේ වැරදි අම්මලා අතින් වෙනවා. ඒ වගේම එදිනදා ජීවන රටාව සහ ශාරීරික වැරදි ගැන අද අපි කතා කරමු. මෙහිදී වෙන්නේ අධික ලෙස බර ඉසලීම, ඒ වගේ මුල් මාස 3 අවසාන මාසවලදී, ඒ වගේ මුල් මාස 3ේදී හරි අවසාන මාස 3, ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එකේ අවසාන මාස 3ේදී හරි අධික බර ඉසලීම හොඳ නැති කාරණාවක් කියලා ඔයාලා හොඳටම දන්නවා. එසවීම සහ දිගු වේලාවක් සිටගෙන සිටීම මගින් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණවත් නිින්දක් නොලැබීම. ඒ කියන්නේ සාමාන්‍ය රාත්‍රියකට අවම පැය 7-8ක්වත් නිදා ගන්න ඕනේ. ඒ වගේම දහවල් කාලයේදී පැයක් පමණ විවේක කාලයක් මවකට අවශ්‍ය වෙනවා. නිින්ද නොමැතිකමින් වෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩුවීමට හේතුවක් වෙනවා. ඒ වගේම මෙහිදී වැදගත් තවත් කාරණාවක් වෙනවා නිවැරදි ඉරියව් භාවිතය. එහිදී වෙන්නේ උඩුබැලිය අතට නිදා ගැනීම. ඒ වගේම විශේෂයෙන් මාස 5න් පස්සේ මේ නිසා ගර්භාෂයේ බර ප්‍රධාන රුධිර වාහිනී මත වැටි දරුවාට ලැබෙන ලේ සහ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. වඩාත්ම සුදුසු වෙන්නේ වම් ඇලයට නිදා ගැනීමයි.
එහිදී තවත් කාරණාවක් වෙනවා සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා ඉන්නවා. ඒ කියන්නේ මොකොත්ම කිසිම වැඩක් නොකර ඇවිදින්නේ නැතුව ව්‍යායාම කරන්නේ නැතුව බෙඩ් රෙස්ට් කරන එක වෛද්‍යවරයෙක් නිර්දේශ කරලා නම් තියෙන්නේ ඒක ඒ විදිහට කරන්න. නැතිනම් වෙන්නේ ප්‍රසූතියේදී ඔයාට ගොඩක්ම අමාරු වෙන්න ප්‍රසූති වේදනාව වැඩි වෙලා ඒ කියන්නේ දරුවා මෙලොවට බිහි කිරීමේදී එක ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා සාමාන්‍ය විදිහට ඇවිදලා සාමාන්‍ය සැහැල්ලු ව්‍යායාමයක් කරලා විවේක ගන්න කියලා නම් ඒ විදිහට කරන්න පුළුවන් ඔයාලට. නැතිනම් ඇවිදලා ව්‍යායාම කරලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මෙහිදී තවත් කාරණාවක් තමයි මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු වැරදි පිළිබඳ කතා කළ යුතුම වෙනවා. මෙහිදී වෙන්නේ අධික ලෙස ආතතියටපත් වෙනවා. ඒ කියන්නේ හැඬීම, ඒ වගේම නිතර කේන්තියෙන් සිටීම සහ බියටපත් වීම නිසා ශරීරයේ ආතති හෝමෝනය ස්‍රාවය වීමත් සමග දරුවාගේ මොළේ වර්ධනයට සහ උපතේදී බර අඩුවීමට මේ බලපානවා. ඒ වගේම ප්‍රසූතිය ගැන අනවශ්‍ය බියක් ඇතිවීම. ඒ කියන්නේ අන් අය කියන කතා එක්ක මේ මවට ප්‍රසූතිය පිළිබඳව බයක් ඇති වෙනවා. මෙහිදී මානසික පීඩනය තවත් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ වගේම වෙනත් බාහිර වැරදි ගැන අපි දැන් කතා කරමු. මෙහිදී වෙන්නේ කැෆේන් අධික ලෙස ගැනීම, තේ කෝපි අධික ලෙස පානය කිරීම, දිනකට කෝපි කෝපයක් වගේ බොනවා නම් ප්‍රමාණවත් වෙනවා. ඊට වැඩිය බොනවා නම් තමයි ඒ නුසුදුසුයි කියලා මෙහිදී වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නේ. මෙහිදී තවත් කාරණාවක් තමයි දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය. මෙය ඍජුව හෝ වක්‍රව ඒ කියන්නේ ළඟ සිටින කෙනෙක්ගෙන් හරි දුම වැදීම දරුවාට ඉතාමත් අහිතකරයි. ඒ වගේම උස්සඩිපා වහන් පැළඳීම මෙහිදී වෙන්නේ ගැබ් ගැනීමත් සමගම ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන නිසා ලිස්සා වැටීමේ අවදානම තියෙන නිසා මේම උස්සඩිපා වහන් පැළඳීම ඉතාමත් අවදානම් කාරණාවක් වෙනවා. ඒ වගේම මතක තබාගත යුතුම කාරණාවක් තමයි මේ ගර්භණී සමයේදී සුළු හෝ වෙනස්කමක් දැනුණු විටදී හරි අපහසුතාවයක් ලෙස සාමාන්‍ය උදාහරණයක් ලෙස ලේ වහනය වීම, තද බඩේ කැක්කුම, දරුවා දඟලන වාර ගන්න අඩු වීම වගේ මේ වගේ දේවල් Tamanට අපහසුතාවයක් හරි දැනුණ වහම ඔයාගේ මිඩ්වයිෆ් අමතලා සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකදී රෝහල් ගත වීම ඉතාමත් වැදගත් වෙනවා. එක්කෝ ඔයාගේ ප්‍රයිවට් ડોක්ටර් හරි හම්බ වෙලා මේ පිළිබඳව විමසීම ඉතාමත් වැදගත් වෙනවා.